මම ආදරය කරන පොත හැටියට කිව්වොත් අරින්දු ඇත්තටම මම ආදරය කරන පොත තමයි S2 පොත. සෝම්පාල් රන්තුංග මහත්තයා ලියපු. ඒ මොකද මේ පොත මගේ ජීවිතේ වගේ මට මම ඒ තරම් ආරක්ෂා කරනවා ඒක. මේ ඇත්තටම හිතේ පොතක් කියනකට වැඩිය මම ආදරය කරන පොත හැටියට මම ඒක සඳහන් කරනවා. අයියේ S2 කරන ඔච්චර ආදරේ? S2ට ආදරේ තියෙන එකට ගොඩක් දේවල් තියෙනවා නේ. තරින්දු S2 ලියපු කෙනෙක් නැහැ. එතුමා අපිව දාලා ගිහිල්ලා. එතකොට ඔය S2 ලියපු පොත S2 පොත ලියනකොට සිද්ධ වෙච්ච පුංචි සිදුවීම් තියෙනවා. ඒ වෙලේ රණ්ඩු වෙනවා. දැන් ඉතින් ඒවා වෙලා ඉතාලුත් ඉතින් ඕ වගේ දේවල් එනවා. ඉතින් මම හැමදාම දැන් සිළුමිණ පත්තරේ ඩෙන්සිල් පීරිස් මහත්තයා රණතුංග මහත්තයා කියලා තියෙනවා. අතිරේකයක් ලියන්න මෙහෙම කතාවක් ලියන්න කියලා. ඊට පස්සේ මෙයා කල්පනා කළා ඓතිහාසික කතාවක් ලියන්න ඕනේ කියලා තමයි ඕක ලියන්න පටන් අරගත්තේ. ඉතින් හැමදාම බදාදට පිටුව හදනවලු. දැන් කියනවා පිටුව හදන දවසක් තියෙනවා පිටුව හදනකොට. මෙයා අඟහරු ආදට රැයට ඕක ලියනවා. බදාදට ගෙනියන්න. ඉතින් ලියනකොට මම හැමදාම මෙයාට බොන තේ එකක් හදලා ෆ්ලාස්ක් එකේ දාලා ගොඩක් වෙලා රැ ලියනවනේ. මම ගිහලා මමත් ඉතින් ඉඳගෙන ඉන්නවා. මමත් නිදි කියලා ඉන්නවා. ඉතින් සද්ද එනවා. එක සද්ද එනවා. ඉතින් මමත් කියනවානේ දැන් ඕකේ අනේ හෙටේ මොකක්ද යන්නේ කතාවේ පොත. ඉතින් මම ඒවට වැද්දේ දානවා. ඉතින් කැමති වෙන්නේ නැහනේ මිනිස්සෙක් මම ලියනවා නම් මම ලියනවට කවුරුරෙද මේක කරන්න කියනවා. මම ආස නැහනේ. ඒවත් මට එතකොට තේරෙන්නේ නැහැ. මම මෙතෙන් තාන්නගන්නේ අර කොලියන් කියන්නේ. මට පොඩි දේවල් පුරන්නේ මමත් එතකොට ලියනවනේ පත්තර වලට ලියනවා. ඉතින් ඊපාර එක කල්පනා කළා කෙනා මෙතන චුට්ටක් ඒක දාන්න ඕනේ. කියලා කියනවා. කීකෙන් ඉන්න කවදාවත් දාන්නේ නැහැ. මම ඉඳන් දාන්නේ නැහැ. ඒක මට හරියට කියනවා. යාලකා දාලත් නැහැ. ඉතින් මම ඉතින් ලියන්නේ. හරි පටන් කවදාවත් ඉතින් මම කියන දේවල් කෙරෙන්නේ නැහැ. ඉතින් මම බොහෝට ඉතින් කියලා බලනවා. අර කියලා බලන මේක දෙපාරක් දායිද කියලා ඉතින් කියලා බලන්න ඕනේ නැහැ. කරන්නේ. ඉතින් මම මින්දර ඉතින් ඔන්න කතාව ඉවර වෙන තැනට ඇවිල්ලා. කතාව හෙට ඉවර කරනවා කියලා කියනවා. දැන් කතාව ඉවරයි. ඉතින් මට තේරුණා දැන් එන්නේ කතාව ඉවරගෙන යනවා. ඉතින් මට හරි බයයි ඒ කියන එක පරිත්‍යාග කපිල කියලා. ඒ කපිලට කියන්නේ කඩුවා. ඒ කියන්නේ මුලින් යා කඩුවා කියලා තමයි හඳුන්වන්නේ. දැන් පස්සේ විශ්වලාගෙන ඔය ඉස්සර රජකාරී තියෙනවා එහෙම කතා. ඉතින් මට කිව්වා නේ. ඉතින් මම ඉඳන් කොහොනේ දැන් කඩුවක් අනිත් ගෑනු චරිතයක් තව පිරිමි චරිතයකුත් ඇවිල්ලා තියෙනවා. මම කවන්නේ කඩුව නම් මරන්න එපා ඈ. දැන් මේ පව් කඩුව මරන්න නෑ කිව්වා. ඊට පස්සේ මම කොහොනේ මරුවොත් එහෙම නම් ඇත්තට මම මොනවා කරගන්නේ හිතන්නේ මම කරුවෝ නම් මරන්න එපා කියලා. හරි කියලා කිව්වා. කියලා ඉවරලා ඉතින් ලියලා අර ඒක පෙන්නන්න අල්මාරියේ උඩි තව පොතකුත් තියලා ඒක තියෙනවා මම ඇදලා බලයි කියලා. එයාට ඕනේ අර අනිත් මිනිස්සුත් එක්ක මම ඉරිදට අර පත්තරේ අර මිනිස්සු වගේම වෙනත් මිනිස්සු වගේම ඒක බලන්න තමයි ඕනේ. දැන් මමත් ඉරිද පත්තරේ මේක බලන්න මිනිස්සුත් ඉරිද පත්තරේ. ඉතින් මම ඉතින් හිටියා. දැන් ලියලා ඉවරයි ලියලා අනේ මැරුවේ නෑනේ කඩුව මැරුවේ නෑනේ කියලා කිව්වා. ඉතින් නැහැ කිව්වා නැහැ කිව්වා. කියලා ඉවරලා මේ ඉතින් එදා ගියා. ඉතින් ඉතින් පත්තරේ නිකුත් වුණා. පත්තරේ ගේනකම් මට ඉවසිල්ලක් නෑ ඉතින්. ඉතින් පත්තරේ ගෙනහම මම කඩුව මරලා. ඉතින් මම කෑ ගැහුවා. දෙටම කෑ ගහලා මම කව මිනි මරුවෙක් පොත් කාරේ. ඔයා පොත් කතුරු වෙලෙක් මේ ඔයා මිනිමරුවෙක් කියලා ඇඬුවා. ඊට පස්සේ මේ ඇත්ත කතාවක් නෙමෙයි මේක මේ බොරු කතාවක් කියලා කිව්වා ඉතින්. මේ බොරු කතාවට අඬන්නේ කියලා ඇහුවා. ඒ තරමට මට වේදනාවක් වුණා. හැබැයි ඉතින් ඒ ඇත්තටම මේ වේදනාව නිසා තමයි පොත මම හිතන්නේ අලිබි වෙන්නත් එක්ක තියෙනවනේ කතාවක් දුක දුරාදුර හිතේ හිටනා සැප ඊතන ළඟ හිටින්නේ නැහැ. දුක තමයි රැඳෙන්නේ කියලා කතාවක් තියෙනවා. ඒක තමයි දුක දැන් තියෙන දේ හිතියා. ඉතින් නමුත් දැන් මම මේ පොත ඊටත් වැඩි ආදරය කරනවා. තාමත් ඒ පොත මිනිස්සු අතට යනවා. තාම අලෙවියේ තියෙනවා. ඒකෙන්ද මට හරි දුකයි. මම ඇත්තට මෙහෙම තාමත් මට කරුවක් නරකට දුකයි. ඒ වගේ වුණාට ඉතින් ඒක මගේ හිත මේ ආදරය කරන පොත කියලා මම කියනවා.